හොඳට කරගෙන හිටපු රස්සාව එක පාරම එපා වෙනවා. ඔෆිස් එකේ බොස් එක්ක නිතරම ප්‍රශ්න. අනිත් අය Tamanට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා වගේ Tamunට දැනෙනවා. ගිය සතියේ දවසක හවස මේ වගේ ලොකු මානසික පීඩනයක් තියෙන මහත්තයෙක් මට කෝල් කරලා ඇහුවා මාත්‍යා මට මේ රස්සාව නැති වෙයිද? මාව අයින් කරන්නද හදන්නේ කියලා. මේක තත්කාලයෙන් බලන්න කියලා. ඒ ප්‍රශ්නේ අහපු වෙලාවට මම හදපු තත්කාල කේන්දරයෙන් අපිට පෙනුණා එයාගේ රස්සාවට වෙන්න යන දේ හරියටම. ප්‍රශ්නේ අහනකොට ලග්නේ උදා වෙලා තිබුණේ මිථුන ලග්නේ. කෙනෙක්ගේ රැකියාව ගැන බලනකොට අපි විශේෂයෙන් පරීක්ෂා කරන්නේ කේන්දරේ 10 වෙන්න. එහෙම නැත්නම් කර්මස්ථානයේ. මේ මිථුන ලග්න කේන්දරේ තත්කාල කේන්දරේ 10 වෙන්න තමයි මීන රාශිය. දැන් අපි බලන්න ඕනේ මේ 10 වෙන්නේ කවුද ඉන්නේ කියලා. 10 වෙන්න අධිපතියා කොහෙද ඉන්නේ? ඔය වගේ කාරණා තවත් තියෙනවා මේ ප්‍රධාන කාරණා ටික කිව්වේ. මේ බලන්න රැකියාව නියෝජනය කරන 10 වෙන්නේ ඉන්න රාහු. රාහු කර්මස්ථානයට ආපුවම ඔෆිස් එකේ නිന്ദා අපහාස බොරු චෝදනා සහ කේලම් අහන්න සිද්ධ වෙනවා. මේ මහත්තයට වෙලා තිබ්බ ඒකම තමයි අහලා බලනකොට. ඊළඟට බලන්න මේ 10 අධිපති ගුරු ග්‍රහය ගිහින් දෙන්නේ කොහෙද කියලා. ගුරු ග්‍රහය ඉන්නේ 8 වෙන්නේ. ඒ කියන්නේ මකර රාශියේ නීච වෙලා. බලය අඩු වෙලා මකර රාශියේ නීච වෙලා. 8 වෙන්න කියන්නේ ජීවිතේ හදිසි කඩා වැටීම් වගේ දේවල් අපි කියනවා. ඒ වගේම රැකියාවේ අයිතිකාරයා 8 වෙන්නට ගියාම ඒකෙන් පැහැදිලිව පෙන්වන්නේ රැකියාවේ තියෙන කඩාවැටීම රැකියාවේ තියෙන අවදානම. ඉතින් මේ ප්‍රශ්නය හරියටම තත්කාල කේන්දරෙන් සටහන් වෙනවා. මේ තත්කාල සටහන දැක්ක ගමන් මම මහත්තයාට කිව්වා ඔබට විරුද්ධව ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ ආවේගශීලී වෙලා ඉල්ලාස් වෙන්න හරි බොස් එක්ක රණ්ඩුවට යන්න හරි එපා. මොකද මේ රාහුගේ බලපෑම తాවකාලිකයි. මේක මේ හැමදාම තියෙන එකක් නෙමෙයි. ජ්‍යොතිෂ පිළියම් තියෙනවා. මේවා කරලා අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ඉතින් තත්කාලයෙන් මේ අනතුර කලින්ම දැක්ක හින්දා මේ මහත්තයාට හිතිලා ඇවිල්ලා අහපු හින්දා එයාට පුළුවන් වුණා බොරු චෝදනා වලට අහු වෙන්නේ නැතුව තමන්ගේ ජොබ් එක නැති කරගන්නේ නැතුව ඒකේ කාල සීමාවේ අවශ්‍ය දේවල් කවලා තමුන්ගේ ජොබ් එක බේරගන්න. ඉතින් තමන්ට ජීවිතේට එන්න තියෙන ලොකුම අභියෝග කලින්ම අඳුරගෙන ඒවට මූණ දෙන්න මේ ජ්‍යොතිෂ්‍යව උදව්වට ගන්න ඕනේ. මේකේ වහලෙක් වෙන්න නෙමෙයි. මේක ඔබට උදව්වක් කරගන්න. ඒ ප්‍රශ්න වලින් මිදලා ඔබේ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ කෙටි කාලයට හරිය විදිහට මූණ දීලා හෙතනින් එහාට ලස්සනට ගෙනියන්න. ඉතින් ඔබට වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න. එතකොට ඔබට අපි ඊළඟට දාන වීඩියෝත් කිසිම ප්‍රශ්නයක් නැතුව බලන්න හැකියාව ලැබෙනවා.